ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ගෙදර ටයිල් කරාට පස්සේ ටයිල් දෙක අතර තියෙන ગેප් එක හා ලෙවල් එක සමාන නැතිකම. ඉතින් ඒකට පිළියමක් විදියට යොදා ගන්න උපකරණ ගැන තමයි මම ඔයාලට කතා කරන්න යන්නේ. මේ කතා කරන්නේ ටයිල් ක්ලිප් එක ගැන. ඉතින් ටයිල් ක්ලිප් එකක් කියලා කියන්නේ ටයිල් දෙක අතර තියෙන ગેප් එක මේන්ටේන් කරගන්න. ඒ වගේ තමයි මේකේ ලෙවල් එක මේන්ටේන් කරන්න ගන්න අපි සරල උපකරණයක්. මේ කොටස් දෙකකට අපි සරලව හඳුන්වන්න පුළුවන්. පළවෙනි එක තමයි මේ ටයිල් ක්ලිප් එක මේ සුදු පාටින් ඔයාලා දකින්නේ. ඊළඟ මේ රතු පාටින් දකින්නේ ටයිල් වෙජස් එක. ඒක සාවි වෙන්න ගන්න උපකරණ. ඉතින් මේකට අණුවත් අපිට යූස් කරන්න පුළුවන්. ඉතින් විවිධාකාරයේ ටයිල් ක්ලිප් වෙළඳ පොළ තුල තියෙනවා. ඉතින් මේ ඔයාලා වීඩියෝ එකකින් දකින්න ටයිල් ක්ලිප් එක තමයි දැන් ලෝකයේ ප්‍රචලිත තාක්ෂණික වශයෙන් නිර්ණායක කරලා තියෙන ටයිල් ක්ලිප් එකක්. ඒ වගේම ලංකාවලත් මේක ඇවිල්ලා තියෙන. ඉතින් ගොඩක් අය ගොඩක් මුදලක් වියදම් කරලා තමන්ගේ ගෙදරට ටයිල් ගන්නවා. නමුත් මේ ගැන හරි අවබෝධයක් නැතිකමින් තමන්ගේ ඒ බලාපොරොත්තු වෙන ටයිල් එකකින් බලාපොරොත්තු වෙන ෆිනිෂින් එක ගන්න බැරි වෙලා තියෙනවා. ඒත් එකම ගොඩක් අය කැමති තමන්ගේ අලන් ටයිල් දෙක අතර ગેප් එක ඉතා අඩු කරන්න. නෑ අනිවාර්යයෙන්ම මේ ටයිල් දෙක අතර ગેප් එකක් තියන්න ඕනේ. ඒ හේතු තමයි පළවෙනි හේතු තමයි මේකේ ලයින් අප් එක තියාගන්න. දෙවෙනි හේතු තමයි මේකේ පෘෂ්ඨය මත යෙදෙන ෆීඩනේ. එහෙම නැත්නම් ප්‍රෙෂර් එක ස්ප්‍රෙඩ් වෙලා යන්නේ. ඒත් එක මේකේ හීට් එක ස්ප්‍රෙඩ් වෙලා යන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම මේකේ ગેප් එකක් තියන්න ඕනේ. ඉතින් මේකේ වලට පුළුවන් මිලිමීටර් 1.5 2.5 වශයෙන් තියන්න. ටයිල් එක ලොකු වෙනවත් සමගම මේකේ තියෙන ස්පේස් එක අනිවාර්යයෙන්ම වැඩි කරගන්න ඕන. ඒත් එක ඔයාලා මේ දකින්න ටයිල් ක්ලිප් වල සුදු පාට කොටස මේක ටයිල් එකට යට වෙනවා. රතු පාට කොටස නැවත යූස් කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා මේ රිදී ගත්තී දෙකට එක අනුපාතය යටතේ ගන්න සුදු දෙකකින් සහ රතු පාට එක යන අනුපාතයකින් ඔයාලට මේ රිදී ගත්තොත් ඔයාලගේ අවශ්‍යතාවය සපුර ගන්න පුළුවන්. ඉතින් ඔයත් හොඳ ක්වොලිටි ටයිල් එකක් මෙලදී ගන්න ගමන්ම මේ වගේ ටයිල් ක්ලිප් එකක් භාවිත කරන්න අමතක කරන්න එපා. මේකට පොඩි වියදමක් තමයි යන්නේ. හැබැයි ඒ වියදමට සාපේක්ෂව ඔයාගේ අවුට්කම් එක ඔයාගේ ෆිනිෂින් එක අනිවාර්යයෙන්ම හොඳ එකක් වෙනවා. ඉතින් ඔයාලටත් මේ සම්බන්ධව මොකක් ගැටලුවක් තියෙනවා නම් දැනගන්න දෙයක් තියෙනවා නම් අපිට කමෙන්ට් කරන්න. අපිව සම්බන්ධ කරගන්න. අපි ඕනම දෙයකට අපි දන්න දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න සූදානම්. බොහොම ස්තුතියි. මම ශාන් ටයිල් ගෙදරින්.